මොකක්ද දාන වීඩියෝ එක අයිඩියා එකකුත් නෑ මට නම් මොකක්ද දාන්න වීඩියෝ එක මොකද කරන්නේ එකක් හිතන්නත් වෙනවා බලමුකෝ මොකක්ද දාන්න කියලා මොන වගේ එකක් දැම්මොත් හොඳ අපෝ ඔබට පුළුවන් නම් පොඩි PC එකකින් PS5 වගේ එක්ස්පීරියන්ස් ගන්න. අපෝ පළයන් මම බොරු දාන්න නැතුව නිකන් අයියෝ පුළුවන් දෙයක් කරාම මම PS5 එකකින් ගන්න ආතල් ගන්න නැතුව මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඔබේ PC එකෙන් බං PS5 එක්ස්පීරියන්ස් එක මට අදහසක් හිතා ගන්න බැරි වෙලාවේ මූට් කෝල් කරලා එනම ටොක්ස් එකක් දෙන්න දැක්කනේ දැන් කොහොමද මම PS5 එක එක්ස්පීරියන්ස් එක PC එකෙන් ගන්නෙ හලෝ ගයිස් ඉතින් කොහොමද අද වීඩියෝ අපි කරන්න යන්නේ ඔයාගේ PC එකේ සම්පූර්ණ PS5 ඉන්ටර්ෆේස් එකකින් ගේම්ස් ප්ලේ කරන්නේ කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ PS5 එකකින් ගේම්ස් ප්ලේ කරලා නැති ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලොන් කොහොමද PS5 එක්ස්පීරියන්ස් එක එයාගේ ළඟ තියෙන සාමාන්‍ය PC එකෙන් කොහොමද ගන්න කියලා බලමු. ඉතින් PC එකෙන් අපිට PS5 ඉන්ටර්ෆේස් එක තියලා ගේම්ස් ප්ලේ කරන්න හැටි තමයි වීඩියෝෙන් කියලා දෙන්නේ. ඉතින් අපි බලමු අපිට පුළුවන් නේද කොහොමද අපි මේක හදන්නේ කියන්නේ PC එකෙන් කොහොමද PS5 එකක ඉන්ටර්ෆේස් එකක් ගන්න කියලා වීඩියෝ එකෙන් බලමු. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ යන්න ඉස්සර ඔයාගේ ලයික් එක වීඩියෝට දාන්න අනිවාර්යයෙන්ම ලයික් එක දාන්න ඒක අපිට කරන ලොකු උදව්වක්. ඒ වගේම තමයි අපි channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා අපේ family එකට join වෙන්න ඉස්සරහට ගොඩක් වටින contents අපි channel එකේ upload කරනවා. ඉතින් දැන් යම් වීඩියෝ යන්න ඉස්සෙල්ලා ඔයාගේ PS5 එකක් තියෙන යාළුවන්ට කියන්න මටත් දැන් PS5 experience එකක් තියෙනවා කියලා. ඒ යාළුවන්ට මේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. දැන් යන් අද අපේ brand new video එකට. ඉතින් අපිට මෙතනදී ඕන වෙනවා දේවල් තුනක්. ඒ මොනවද කියලා බලුවා software එකක්, PC එකක්, ඒ වගේම ඔයාලට Steam account එකක් ඕනේ. එහෙම නැත්නම් Xbox Game Pass එකක්, එහෙම නැත්නම් ඒ Epic Games Store එකේ Game Pass එකක්, Microsoft account එකක් මොකක් හරි ඔයාලට තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ මොකද කියලා කිව්වොත් ඔයාලට වීඩියෝ එකේ මැදදී එක තේරෙයි මොකද්ද මම මේ කියන්නේ කියලා. ඉතින් මේ දේවල් තුන තියෙනවා නම් දැන් අපි පටන් ගමු අපේ වැඩේ කරන්න. ඉතින් අපි දැන් PC screen එකෙන් බලමු. ඉතින් මම හිතනවා මාන්දියා බලනට ඔයගොල්ලෝ PC screen එක බලන එක ඇත්තටම හොඳ වෙයි කියලා. එහෙනම් දැන් යන් වීඩියෝ එකට. ඉතින් guys ඔන්න මේ විදිහට අපිට අපේ software එක ඔයා Google එකට ගිහලා Play Night කියලා search කරලා මම link එක description එකේ දාලා තියෙනවා. install කරගත්තට පස්සේ මේ වගේ setup එකක් තමයි එන්නේ. ඔයාගේ location එක select කරලා මේකේ install button එක click කරන්න. ඉතින් මෙතන වෙන්නේ සාමාන්‍ය ටික වෙලාවක් යනවා මේක අපිට download වෙලා එන්න. මම පළල description එකේ link එක දාලා තියෙනවා Play Night එකේ. ඔයා ගිහලා ඒක download කරගන්න. ඔයා සමහරකට මේක දන්නවත් ඇති. සමහරකට ඔයා PC එකේ තියෙනවත් ඇති. ඔයාට අග්ගල එක download කරගන්න මම මේ video speed කරලා තියෙන්නේ. අපේ software එක download වෙනකන්. ඉතින් මෙතනදී විනාඩි 10ක් විතර අපේ software එක download වෙනවා. හරිති මෙන්න මේ විදිහට අපිට ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මෙන්න මගේ ලෝගෝ එකක් වැටිලා අපිට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. මෙතනින් ඔයා කරන්න ඕනේ next button එක click කරන්න. මෙතනදී මම කිව්වා ඔයාලට වීඩියෝ එක පටන් ගද්දිම අපිට Steam account එකක් හරි Xbox Game Pass එකක් හරි ඕනි කියලා. පේනවනේ මෙතනගේ account එකක් ඉල්ලනවා. ඉතින් ඔයාට මෙහෙම account එකක් අනිවාර්යයෙන්ම හදා ගන්න වෙනවා. free games ඕන තරම් Steam එකේ තියෙනවා. ඔයාට මේ games set කරලා මේකෙන් experience එක ගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් ඔයා ගාව තියෙන්නේ Xbox Game Pass එකක්ද Steam Game Pass එකක්ද Steam Game Pass නෙමෙයි Steam account එකක්ද Microsoft account එකක්ද කියලා මෙතනින් select කරගන්න එක. ඉතින් මගේ තියෙන්නේ Steam account එකක්. නිසා මම මෙතනින් Steam කියලා select කරගන්න. ඔයාට තියෙන එක ඔයා මෙතනින් select කරගන්න. මම දැන් මෙතනින් මෙන්න මෙතන තියෙන next button එක click කරගන්න. මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාට මේ වගේ account එකක් අනිවාර්යයෙන්ම ඕනේ. මොකද ඒකට game set add කරලාම තියෙන්න ඕනේ. සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. free games ගොඩක් තියෙනවා. next උනාට පස්සේ මේ විදිහට downloading කියලා වැටිලා අපිට
තව ප්‍රෝග්‍රස් එකක් යනවා ඩවුන්ලෝඩ් වෙන්න. ඒකට පොඩි වෙලාවක් යනවා. ඉතින් ඒකත් අපි බලාගෙන හිටියම මෙන්න මේ විදිහට එකත් අපිට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. මෙතනින් ඔයාගේ account එක link කරන්න ඕනේ මේකට. මම මෙතනින් මෙන්න මේ ක්ලික් කරනවා Steam account එකක් තියෙන එක. ඔයාට Xbox එකක් තියෙනවා නම් ඒ විදිහට එක link කරගන්න. ඉතින් මම දැන් මේ විදිහට මගේ account එක set up කරගෙන එන්න. මේ විදිහට මම account එක set up කරගත්තා. ඉතින් ඊට පස්සේ finish button එකක් එනවා. ඒක finish කරපු ගමන් අපිව app එක ඇතුළට එනවා. මේ app එක ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ Steam එකේ තියෙන games ටික මේකට install වෙන්න පටන් ගන්න. පේනවනේ මගේ වම් පැත්තෙන් පේනවා මගේ Steam එකේ මම download කරලා update මුකුත් නැති ඒ කියන්නේ download කරලා තියෙන games ටික. ඉතින් මේ games ටික තමයි තියෙන්නේ. ඉතින් දැන් ඒ ටික download වෙනකන් ඔයා මෙතන බලාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට තියෙන Xbox Game Pass එකක් වුණා games ටික මෙතනට වැටෙනකන් ඔයා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට games ටික දැන් මෙතනට වැටලා ඉවරයි. ඔන්න මම දැන් click කරලා වෙන්නම් පේනවනේ. දැන් games ටික අපිට වැටලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි games ටික තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන්. මේ මම download කරලා තියෙන games ටික GTA with තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟ step එක තමයි ඔයා හරියට බලාගෙන කරන්න ඕනේ. මෙන්න මේ වගේ control එක icon එකක් තියෙනවා. එතන තියෙනවා add on කියලා එකක්. ඒක themes full screen වලට යන්න. ඊට පස්සේ okay button එක click කරලා මේ search bar එකේ PS5 ish කියලා search කරගන්න. ඉතින් මේ දෙන්න එක තමයි අපි ඔයාගේ PC එකකට දාන්න යන්නේ. ඉතින් මෙතනදී කිසිම ඔයාගේ PC එකට වවුලක් වෙන්නේ නැහැ. මේක app එක close කරපුවා මේකත් close වෙලා යනවා. මෙන්න මේ විදිහට PS5 ish කියලා search කරගන්න. ඉතින් ඒක පළවෙනි පාර වැඩුණා ඇත්තටම. දුකයි ඒ කියන්න මතක් කරන්න අපි ස්ටුඩියෝ එක හැදෙන ගමන් තියෙන්නේ ඉස්ටාර්ට් අගලගල වීඩියෝ කරගෙන එන්න. ඉස් කියලා සර්ච් කරා මෙන්න මෙතන දෙවෙනියට තියෙන ඉස් එකට යන්න මේ තියෙන ඉස් කියන එක ක්ලික් කරලා මෙතන තියෙන ඉන්ස්ටෝල් බටන් එක. ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තා ඊපස්සේ මගේ ඩවුන්ලෝඩින් ප්‍රෝග්‍රස් එකක් ගිහිල්ලා ටික වෙලාවට පස්සේ අපිට මේක ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා මේක ඩවුන්ලෝඩ් කරලා ඉවර වුණාට පස්සේ මේක සේව් කරගන්න. මොකද අපි ඊළඟ ඔප්ෂන් එකට යද්දී අනිවාර්යයෙන් මේක සේව් කරලා තියෙන්න ඕනේ නැත්නම් ඔයාගේ PC එකට මේක වැඩ කරන්නේ නැතු වෙනවා. අපිට හරිතින් අපිට ප්‍රෝග්‍රස් එක ඉවර වුණාට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම මේක සේව් කරන්න. ඊට පස්සේ yes දෙන්න. ඊට පස්සේ ඔයාගේ app එක රීස්ටාර්ට් වෙලා නැවතත් ඕපන් වෙනවා. ඔයා නැවතත් යන්න ඕනේ ඒ controller එකන ක්ලික් කරලා add on වලට යන්න. ඒක ඊට පස්සේ ඒකට ගිහිල්ලා මෙතන තියෙනවා මෙන්න යට එකකින් ඉඳන් උඩට තියෙන Genix කියලා මම හිතනවා ඒ වචන හරි කියලා. ඇත්තටම මෙන්න ඒකට යන්න. ඒකට ගිහලා ඔයා search කරගන්න dem option කියලා. dem option කියලා search කරගෙන ඔයා ඒ dem option එක install කරගන්න. මෙන්න මේ විදිහට install කරගන්න. ඒක install කරගත්තාම අර වගේ එනවා. ඒක save දීලා just දීලා app එක restart කරගන්න. හරි guys මම කියලා දුන්න විදිහට කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් F11 බටන් එක ක්ලික් කරන්න. මෙන්න මේ විදිහට F11 එකට ගියා. මෙතනින් F11 එක ක්ලික් කරපු ගමන් මේක බලා ගන්න පුළුවන්. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා ගේම් එකක control එකේ ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා අපේ PS5 එක වගේ PC එකේ load වෙනවා. ඉතින් ඔයාලට Steam එකේ games ගොඩක් තියෙනවා මෙතනින් බලන්න පුළුවන්. ඇත්තටම මගේ games දෙක තුනයි තියෙන්නේ. download කරපුවා අනිත් ඒවා library add කරපුවා ගොඩක් තියෙනවා. but මම download කරපුවා මෙච්චරයි තියෙන්නේ. වෙනවනේ තනි කරේ මේ PS5 එකේ ඉන්ටර්ෆේස් එක තමයි තියෙන්නේ. ඔන්න මම settings වලට ගිහලා පෙන්නන්න. මේ sound එකේම ගොල්ලන්ට අහන්න පුළුවන්. ඔයානේ ඔයාගේ යාළුවටත් දැන් මේ ටග් ගාලා ස්ටේටස් එකෙන් ෆොටෝ එකක් ගාගෙන ටග් ගාලා ස්ටේටස් දාන්න PS5 new PS5 මොකක් හරි කියලා පොඩි සීන් එකක් ගන්න පුළුවන් මේ. තනියර PC එකෙන් PS5 එකක් වගේ රන් කරනවා. සුපිරි නේ එකත් ආතල්. මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් මම කියපු විදිහටම ඔයගොල්ලන්ට කරලා පෙන්නවා කොහොමද වගේ PC එකේ PS5 ඉන්ටර්ෆේස් එකෙන් games play කරන්න කියලා. ඉතින් දැන් තේරෙනවනේ ඔයාට Steam account එකක් ඕන වෙන්නේ ඇයි? ඒ වගේම ඔයාට Xbox Game Pass එකක් ඕන වෙන්නේ ඇයි? මේ හැමදේම දැන් ඔයාලට තේරෙනවනේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඔයාට දැන් පුළුවන් යාළුවාට share කරලා ආ PS5 එකක් තියෙන යාළුවාට අපිටත් දැන් PS5 ඉන්ටර්ෆේස් තියෙනවා. නැත්තම් PS5 එකක් ගත්තා කියලා ඒකේ ෆොටෝ එකක් ගාලා ස්ටේටස් ඔක ඔයාලට දාන්න. එතකොට පොඩ්ඩක් අතට ගන්න පුළුවන්. හරිද මේ ඔක වේවා දන්නවනේ. ඉතින් එන්න ඒ විදිහට ඔයා කරා නම් step by step මම කරපු විදිහ follow කරලා ඔය විදිහට කරා නම් ඔයාලට පුළුවන් PS5 ඉන්ටර්ෆේස් එක ඔයාගේ PC එකට ගන්න. මෙතන අනිවාර්යයෙන්ම බලා ගන්න ඕන දෙයක් තමයි අර මම setting වලට ගිහිල්ලා visual වල වගේ අනිවාර්යෙන් PS5 ish කියන එක select කරගන්න. නැත්නම් ඔයාට default එකම තමයි select කරලා තියෙන්නේ. අනිවාර්යෙන් මේක බලලා කරගන්න නැත්නම් කැතව PS5 එකක් තමයි ඔයාලට හම්බෙන්නේ මේ. ඉතින් අපි ඉස්සරහට බලමු මේ වගේ තවත් හොඳ content එන්න අපේ channel එක upload කරනවා. ඔයාගේ අදහස් අනිවාර්යෙන් පළවෙනි comment එකක් දාන්න. ඒ කියන්නේ මේ වීඩියෝ කොහොමද ඉස්සරහට එන්න තියෙන වීඩියෝස් ගැන මොනවද? අනිවාර්යෙන්ම මගේ යාළුවට ආයෙත් පාර මතක් කරනවා. share කරලා පොඩි ආතල්ලයක් ගන්න පුළුවන්. අපි PS මේකක් ගත්තා මේ නැත්නම් PS5 එකක් ගත්තා. ඔය මගින් පොඩි ආතල්ලයක් දෙන්න පුළුවන්. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. subscribe කරලා අපේ channel එකට join වෙන්න. ඉස්සරහට ගොඩක් වටින contents අපේ channel එකේ upload කරනවා. ඉතින් අද මේ වීඩියෝ මම මෙතනින් නවත්තනවා. මේ වගේ තවත් interesting super video එකකින් ඉක්මනින් මම එනකම් ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න. එහෙනම් ආදරකින් එන්නම් මේ හිමා ටෙක්නිකල් ගේ